3D ඩිසයින් ඉගෙන ගන්න ආස්සාාවනින් ඔයාලට අදම කියල දෙන්න යන්නේ කොහොද මේ ලස්සම ලස්සන 3D ඇනිමේෂන් එක හදාගත්තේ කියලා. එහෙනම් අප යම් විඩිය ගත්ත. මේ විඩිය හදන වෙලාව මම යුස් කරන්න වර්ෂන් එක තමයි පලෙන්ඩ 4.26 කියන වර්ෂන් එක. මේකෙති අපි කරන්න ඕනි මේක ජෙන්ටරල් එක කියන එක අරගන්න ඕන සිලෙක්ටෝල් දීලා ඉලෙක්ටෝල් දෙන ෂෝට් කට් එක තමයි ඒ කී එක ඕල් දීලා X වල ඩිලිට් කරලා දානවා. ඒකවට මම මේකේ ෆ්‍රන්ට් සයිඩ් එක ෆ්‍රන්ට් view එක හොයාගන්න ඕන නිසා මෙතන නම්බර් පෑඩ් එකෙන් අංක 1 ගිහපනවා. එතකොට ඒක ප්‍රෙස් කරාම මේ වගේ අපිට ෆ්‍රන්ට් view එකෙන් මේක බලා ගන්න පුළුවන්. අපි හදන මොඩල් එකේ ෆ්‍රන්ට් view එක. ඊට පස්සේ මම මේකට ඇඩ් කරගන්නවා ෂේප් එක. ඒකට ගමු ඇඩ් ගිහලා මෙෂ් කියුබ් එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේකේ මම හදන්න යන්නේ අපි හදන 3D මොඩල් එකේ හවුස් එකේ මේන් ස්ට්‍රක්චර් එක. එතකොට මේකේ මුලින්ම මෙන්න මේ වගේ බොක්ස් එකක් අරගෙන මම ඒකේ ෂේප් එක වෙනස් කරගන්නවා මෙන්න මේ විදියට. මේ විදියට වෙනස් කරගත්තට පස්සේ මේ වගේ ෂේප් එකක් බලා ගන්න පුළුවන්. ඒක මම 0 මෙතනටම මේ රතු පාට ඉර ගාවටම අරගන්නවා. ඒක ගන්න G මූව් කරන්න දන්නවා G Z axis එකේ මේ ගානට අරගන්නවා. ඊගාවට මම මේකට පොඩි බෙවල් එකක් ඒ කියන්නේ මෙන්න මේ ෂාප් එජ් ටික පොඩක් කර්ව් කරගන්නවා. මේ ෂාප් එජ් ටික කර්ව් කරගන්නවා. ඒකට තියෙන ඊට කලින් අපි මේකේ ඉස්සලම ෂේප් එක වෙනස් කරගත්ත නිසා අපි කරන්න ඕනේ මෙතන අයිටම් වලට ගිහිල්ලා දැන් මෙතන මේකේ ස්කේල් එක වෙනස් කරගන්න එක. දැන් මේකේ ස්කේල් එක 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 විදිහට වෙනස් වෙලා තියෙන නිසා අපි මේ ස්කේල් එක ඔක්කොම assign කරගන්න ඕනේ number 1 වලට. එහෙනම් මේක ඒක කරන්න අපි කරන්නේ control plus A press කරලා control A ගහපුවම මෙන්න මේ වගේ apply කියලා එකක් එනවා. ඒකේ scale කියන බටන් එක පොඩ්ඩක්. එතකොට මේක ඔක්කොම අංක 1 වෙනවා. ඊට පස්සේ තමයි අපි මෙතන බෙවල් එක කරගන්න ඕනේ. එහෙම නැත්නම් අර බෙවල් එක හරියට වෙන්නේ නැහැ. බෙවල් එක කියලා කියන්නේ මේක අර ස්මූත්නස් එක වැඩි කරගන්න එක. බෙවල්. ඊට පස්සේ මේ විදිහට මට ගොඩක් ස්මූත් එකක් ඕනේ මෙන්න මේ ඔය ගානට තියලා මම නවත්තනවා. ඊට පස්සේ මම මේ බෙවල් එක ඇප්ලයි කරගන්නවා අපේ මොඩල් එකට. ඒක කරන්න මෙතන ගිහිල්ලා ඇප්ලයි. හරි. ඊට පස්සේ මම මේ මොඩල් එකේ චූටි ලූප් කට්ටියක් දාගන්න. ඒක කරන්නේ control R. එහෙම නැත්නම් මෙතන තියෙනවා ලූප් කට් කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් ක්ලික් කරලා මෙහෙම කරාම ලූප් කට් එකක් දාගන්න පුළුවන්. ඒක 3යි 4යි 5යි 6යි 7ක් විතර දාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ෆ්‍රන්ට් view එකට ඇවිල්ලා මෙන්න මේ wireframe extreme mode එක open කරගන්නවා. එතකොට අපිට මේ select කරන එක වටේ ඔක්කොම ටික select කරගන්න පුළුවන්. extreme mode එක නැතුව අපි select කරොත් ඔක්කොම select වෙන්නේ නැහැ. ඒ නිසා front view එකට ගිහිල්ලා අංක එක ඔබලා මෙතන extreme mode එකෙන් open කරගෙන මේ විදිහට select කරගන්නවා. මේ දෙකම select කරගෙන පොඩි angle එකක් මේ විදිහට දෙනවා. පොඩි realistic ගතියක් ගන්න ඕන නිසා. මේ ආකාරයට. හරි. එහෙනම් වගේ basic shape එක මේක ඉවරයි. මෙතන මේකේ size එක වැඩි වගේ කියලා ඒ නිසා මම තව ටිකක් පොඩි කරනවා. ඒකේ ටික වැඩි කරගන්නවා. හරි. එහෙම කළා කරලා මම මේක ආයෙත් number 1 වලට assign කරනවා scale එක. control A scale. ඊගාවට මම මෙතන මේක චුටි angle එකක් විතර හදා ගන්න. ඒක කරන්න R එක press කරලා mouse එක move කරාම මේ විදිහට හදා ගන්න පුළුවන්.
මේකම මේට එක්සක්සිස් එක මේට අරගෙන ගිහිල්ලා ගුඩ්. ඊට පස්සේ මේකේ අනිත් සයිඩ් එකත් මේ විදිහට හදනවා. බේසික් ෂේප් එකක් හදන්න යන්නේ මේ වගේ. විතර මෙහෙම මේ වගේ ෂේප් එකක් හදන්න යන්නේ. එතකොට අනිත් ඇක්සිස් එක අනිත් සයිඩ් එකට මෙහෙම රොටේට් කරගන්නවා. ඒ කියන්නේ ඊට රොටේට් කරගන්න මම මේකම කොපියක් ගන්න ඕනේ. කොපියක් ගන්න එකට කරන්නේ රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් ඔබ්ජෙක්ට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් shift එකයි D එකයි ප්‍රෙස් කරාම ඔබ්ජෙක්ට් එකක් ඩුප්ලිකේට් වෙලා එනවා. ඊට පස්සේ මම කරන්නේ ඒක රොටේට් කරගන්න. ඒ කියන්නේ මේ හරව ගන්නවා. ඒක කරන්න මම ඔබන්නේ R ප්‍රෙස් කරලා Z axis එකේ මේ විදිහට අංශ 180ක් අංශක 180ක් රොටේට් කරගන්නවා. හරි එහෙම තියෙනවා. ඊට පස්සේ මම මේක x axis එක දිගේ මේ හැරයට අරගෙන යනවා. ඊළඟට මට මේක තව ටිකක් ඇන්ගල් එක වෙනස් කරගන්න ඕන නිසා දැන් මෙතන ඇන්ගල් එක වෙනස් කරන්න ඕනේ මට ඕනේ මෙන්න මේ y axis එකට. ඒක නිසා මම R අකුර ප්‍රෙස් කරලා y axis එකේ මේ විදිහට ඇන්ගල් එක වෙනස් කරගන්නවා. ඊට පස්සේ තව ටිකක් පහළට අරන් ඇවිත් x6 එකේ දිගේ ගන්න. ඕකේ. ඊට පස්සේ මට ඕනේ මේ ෂේප් එක හදාගන්න. ඒකට මම මේකෙම ඩුප්ලිකේට් එකක් ආයෙත් අරගෙන R ප්‍රෙස් කරලා y G Z axis එකේ උඩට අරගෙන යනවා. මේතර දිග මදි නිසා මම S අකුර ප්‍රෙස් කරලා S key එක Z axis එකේ මෙහෙම දික් කර ගන්නවා. හරි. ඊට පස්සේ මේ පැත්තට දාන්න ඕන නිසා මේකෙම shift D ප්‍රෙස් කරලා R Z අංශක 180ක්. ඊට පස්සේ Z axis එක දිගේ මෙහෙම අරගෙන යනවා. ඒකෙත් ඇන්ගල් එක මදි නිසා මම මේක R අකුර ප්‍රෙස් කරලා Y ප්‍රෙස් කරලා ඒක හදා ගන්නවා. ඔය විදිහට හරි. මට හිතෙනවා මේක ටිකක් තව කෙලින් වුණා නම් හොඳයි කියලා. Y ප්‍රෙස් කරලා Z axis එකේ මෙහෙට අරගෙන යනවා. ඉතින් නිමෙට මේකත් තව පොඩ්ඩක් කෙලින් කරලා ගමු. මේක ටිකක් දිග වැඩි වගේ ඒ නිසා මම කොට කරනවා. මෙන්න මෙහෙම. නයිස්. දැන් අපි මේන් ස්ට්‍රක්චර් එක දාගෙන ඉවරයි. එක සයිඩ් එකේ දැන් මේ වගේ මේ පැත්තටත් එකක් දාගන්න ඕනේ. ඒක නිසා මම කරන්නේ මේකම shift duplicate එකක් කරගෙන R y axis එක දිගේ මෙන්න මෙහෙම හදාගෙන ගානට එතනට ප්ලේස් කරගන්නවා G key එකත් එක්ක. දිග මත නිසා මම x s අකුර බලලා x axis දිගේ ටිකක් දික් කරගත්තා. හරි. ඊට පස්සේ එතන තව මට ඕනේ මෙහෙම මෙන්න මේ වගේ ලී කෑලි ටිකක් මේ ස්ට්‍රක්චර් එකට ගහන්න. ඒක නිසා මම මේක තව ටිකක් ඩුප්ලිකේට් එකක් කරගෙන G S axis එක දිගේ එහෙම අරගෙන G Z ඔය විදිහට හදා ගන්නවා. තව ටිකක් මේ පැත්තටත් එකක් දාන්න ඕන නිසා මේකෙම ඩුප්ලිකේට් එකක් කරගෙන R Z axis එක දිගේ අංශක 180ක් කරව ගන්නවා.
ඊට පස්සේ z g gx gz is මේ පැත්තට එක්ක ඕන නිසා duplicate g y gz gx size එක වදින නිසා s x අකුර මේවා ඊගාවට කොමඩිය මකා ගන්නවා බේසික් ෂේප් එක හරි මට දෙනවා මේක ගියේ තව ටිකක් පුස් වුණා නම් හොඳයි ඒක. ඒ නිසා මම කරන්නේ මේක තව ටිකක් දික් කර ගන්නවා. ඒකට කරන්නේ එම සිලෙක්ට් කරලා මේක එඩිට් මෝඩ් එකට යනවා. ඒ ටැබ් එක ප්‍රෙස් කරලා එඩිට් මෝඩ් එකට. ඊට පස්සේ wireframe on කරලා සිලෙක්ට් කරලා G ප්‍රෙස් කරලා Z G X ඒ විදිහට මේකත් ඒ විදිහට හදාගෙන හදාගෙන මම මේ මුළු ගේතරම චුට්ටක් රෙඩ් ලයින් එක ගාවට ස්කර ගන්නවා. ඊට පස්සේ ගෙදර දැන් එක පැත්තක් විතරක් හරියන්නේ නැහැ අනිත් පැත්තත් ඕනේ. ඒ නිසා මම සිලෙක්ට් කරලා shift D අරගෙන මේ ඔක්කොම ඩුප්ලිකේට් අරගෙන y axis එක දිගේ මේ ගානට විතර අර ගන්නවා. හරි. ඊට පස්සේ දැන් පිට පුදුන් ලියකුත් ඕනේනේ. මේ දෙක සම්බන්ධ කරන්න. ඒ නිසා මම තවත් මේකෙන් ඩුප්ලිකේට් එකක් අරගෙන R z axis එක දිගේ අංශක 90ක් හරවගෙන අංශක 90ක් හරවගෙන top view එකට ගිහලා top view එකට යන්නේ number pad එකේ 7 ගිහිල්ලා ගානට ඇඩ්ජස්ට් කරගන්නවා මෙතනට size එක වදින නිසා S press කරලා y area දිගට ගන්නවා මේ විදිහට ඊළඟට මෙතන ඇඩ්ජස්ට් කරගන්න හරි මැතට ගන්නවා මේ විදිහට පොඩ්ඩක් මුදුන් ලියන නිසා පොඩ්ඩක් size එක වැඩි කරගමු press size එක S වල x s z මේ විදිහට දෙපැත්තට මේ ඕනේ නෑ ඒ නිසා මම ඩිලීට් කරගමු මේක තමයි බේසික් ෂේප් එක මේකට ලොකු වැඩි වගේ කියලා හිතනවා ඒ නිසා මම පොඩි කරගන්නවා ඊට පස්සේ මේක මේ බිත්තිය ෆිල් කරගමු ඒක කරන්න අපි කරන්න පුළුවන් දෙයක් තමයි ස්ටොප් වීව් එකට ගිහිල්ලා shift එකත් එක්ක right click එක press කරාම මේක move කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් move කරන්නත් පුළුවන් මට මේක හරි පැත්තට ගන්න ඕන නිසා මම press කරනවා shift එකයි C අකුරයි ඒතර ගානට හරි මැදට එනවා මේ cursor එක 3D cursor එක ඊට පස්සේ මම මෙතන add කරගන්නවා plane එකක් ඒක කරන්නේ add එක add mesh plane ගිහිල්ලා මේක size එක මම වැඩි කරගන්නවා මේ විදිහට ඊට පස්සේ මේක මට දැන් බිත්තිනේ ගන්න ඕනේ ඒක නිසා මම මේක is r rx ප්‍රෙස් කරලා 90ට අංශක 90ක් කෙලින් කර ගන්නවා හරි දැන් ගානට ආවා ඊට පස්සේ මම මේ ගානට බිත්තියක් විදිහට වන්න නිසා ගානට මේ හරියට ස්කේල් එක හදා ගන්නවා මේක මූව් කරගන්න G අගුරත් එක්ක G කී එකත් එක්ක XYZ කියන කීස් ටික යූස් කරන්න පුළුවන් ඔන්න ඒ විදිහට මට දැන් ඕනේ මෙන්න මේ ෂේප් එක නිසා
මට දැන් මෙන්න මේ ෂේප් එක සෝරි මෙන්න මේ ෂේප් එක නිසා මම ඒ ගානට කපා ගන්න ඕන නිසා යූස් කරනවා නයිෆ් ටූල් එක. ඒ කියන්නේ මේක ඔබ්ජෙක්ට් මෝඩ් එකේ දැන් තියෙන එක මම යවනවා එඩිට් මෝඩ් එකට ගිහිල්ලා මෙතන පහළ තියෙනවා අපිට නයිෆ් කියලා ටූල් එකක්. ඒකෙන් මේක ගානට කට් කරගන්න පුළුවන්. මේකට මම මෙතනින් ප්‍රෙස් කරලා මේ විදිහට අරගෙන යනවා. හරිම ලේසියි. මේ විදිහට ගිහිල්ලා මෙහෙම ගිහින් ගානට මේක කට් කරගන්න පුළුවන්. මෙතනින් නතර කරලා ආපහු මෙතනටම කනෙක්ට් කරලා ස්පේස් බාර් එක තිබුවාම ගානට කට් එක වෙනවා. ඊට පස්සේ අපි ආයෙ මෙතන සිලෙක්ට් බොක්ස් එකට ගිහිල්ලා සිලෙක්ට් ෆේස් මෙතන තියෙන ෆේස් එකට ගිහිල්ලා මේ ටික සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ ටික අනවශ්‍ය ෆේස් ටික අපිට එඩිට් කරගන්න. X ෆේස් ඩිලීට් X ෆේස් සස් ටික ඩිලීට් කරගත්තා. දැන් මේ ෆේස් එක බිත්තිය හරි මේකම ඩුප්ලිකේට් එකක් කරගෙන අනිත් පැත්තට දා ගන්නවා. හරි. මේන් ස්ට්‍රක්චර් එකේ ගොඩක් දුරට ඉවරයි. ඊගොඩ අපිට තියෙන මේ සයිඩ් එකේ පෝස්ට් එකයි රූෆ් එකේ පාර්ට් එකයි දාලා ඉතුරු ටික කරගන්න. ඊට ඉතුරු ටික හදන්න අපි ඊළඟ වීඩියෝ එකේ